නාමල් රාජපක්ෂ ඉන්දියන් සමුළුවේදී සාකච්ඡා වෙච්ච දේ ගැන සාකච්ඡාවේදී කතා කරපු දෙයක් ගැන සමාජ මාධ්‍යයේ ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාවට ගිහිල්ලා එකක් කියනවා හැබැයි ලංකාවට ඇවිල්ලා තව එකක් කියනවා කියලා. මේකට නාමල් රාජපක්ෂ හොඳ උත්තරයක් දෙනවා. අපි මුලින් බලමු නාමල් රාජපක්ෂ මොකද්ද කියන්නේ කියලා. Modi's visit to Sri Lanka. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් ලංකාවටත් ඉන්දියාවටත් කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් එක්ව වැඩ කිරීමට හැකි අංග බොහොමයක් තියෙනවා. සියලුම නායකයින් මේ වෙලාවේ බලන්නේ තමන්ගේ රටට කොහොමද වාසි සහගත දෙයක් ගේන්නේ කියලා. දැන් මේ වෙලාවේදී වැදගත් වෙන්නේ තමන් සිටින කලාපයේ කුමන ආකාරයේ සහයෝගීතාවයන් ගොඩනගාගත හැකිද කියලා. අපේ කලාපයේ මේක සිරස මෙන්න මෙහෙම මේක කියලා තිබ්බා මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන මීරිගමදී නාමල් වෙන එකක් කියනවා කියලා. ඒකත් බලන්න. Within the region. නවදිල්ලි නුවරදී ඉන්දියාවේ පිවිදීම පිළිබඳව එලෙස අදහස් පළ කළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියා අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කළ ගිවිසුම් පිළිබඳව පසුගියදා මීරිගමදී පාක්ෂිකයින් අමතමින් පැවසුවේ මෙවැන්නක්. ආණ්ඩුව පාර්ලිමේන්තුවට දන්වන්නේ නැතුව අද වෙනත් රටවල් එක්ක කිවිසුම් ගත වෙනවා. දැන් කිවිසුම් වල මොනවද තියෙන්නේ? මේවා අපේ රටේ බලපාන්නේ කොහොමද වාසිත අවාසිත කියන කාරණේ පිළිබඳව ආණ්ඩුවේ පොලිසියක් තිබ්බා. කිවිසුම් ගත්ත වෙන පෙර පාර්ලිමේන්තුව දැනුවත් කරා. ආණ්ඩුවේ ඉන්නට මතක් කළ දෙන්න ඕනේ. ඔබ අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ IMF කිවිසුම අත්සන් කරපු නිසා ජනතාවට සහන දෙන්න බෑ. ආර්ථිකය ගොඩනගන්න අපහසුයි කියලා චෝදනා කර එතකොට ඒකෙදී නාමල් රාජපක්ෂ පැහැදිලිවම කියන්නේ යම් කිසි රටක් එක්ක අපි ගිවිසුම් ගත වෙනවා නම් ඒ ගැන සමාජය දැනගන්න ඕන කියලා. එතකොට මේක මාධ්‍යවේදී ඇහුවාම නාමල් රාජපක්ෂ එකට උත්තරයක් දෙනවා. හොඳ උත්තරයක්. ඒ උත්තරේ බලමු. පැහැදිලි කිරීමක් කරලා අපි මෙන්න මේවා සම්බන්ධව තමයි ඕගොල්ලෝගේ ආඩුවත් එක ඇදෙවල් සයින් කරේ මෙන්න මේ දේවල් මොනවද එහෙම පැහැදිලි කිරීමක් කරා මම එහෙම කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරේ නෑ. මොකද තව වර්තමාන අපේ රටේ ආණ්ඩුවේ වගකීමක් තියෙනවා අපේ රටේ ජනතාවට වගේම පාර්ලිමේන්තුවට තමන් එකග වෙන ගිවිසුම් පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් අපේ ආණ්ඩුව දෙන්නේ දෙයක් වෙන ආණ්ඩුවකින් අහලා වැඩක් වෙන්නේ නෑනේ. ඒ පළවෙනි දේ තමයි මම නියෝජනය කරන අපේ රට නම් අපි මගේ රට මම වෙන රටකට ගිහිල්ලා හැල්ලු කරන්න සූදානම් නෑ. ඒ හින්දා අපේ රටේ ආණ්ඩුවත් එක්ක දෙන ප්‍රශ්නේ මම අපේ රට ඇතුළේ බේර ගන්නවා. ඒ රටට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඒ රටට බාර දීලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් පැහැදිලිවම මේ රටේ ආණ්ඩුව ඒ අත්සන් කරපු කිවිසුම් පිළිබඳව අපිව දැනුවත් කළ යුතුයි. ඒ වගේම එකක වෙන්න යන කොන්දේසි මොනවද? මොකද අපට ඉන්දියාව එක්ක ආරක්ෂක කිවිසුමක් 1987 අත්සන් කළා රටවල් දෙපාර්ශ්වයට රටවල් දෙකටම අමිහිරි අත්දැකීමක් තියෙනවා. ඉතින් මේ අමිහිරි අත්දැකීමේ පාඩම් පවා අපි ඉගෙන ගත යුතුයි. අපි අවබෝධ කරගත යුතුයි. ඒ අනුව ඉදිරියේදී අපි යන කාර්යය ගන්න තීරණ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. පැහැදිලිවම නාමල් රාජපක්ෂ කියන්නේ අපි වෙන රටකට ගිහිල්ලා කොයි වෙලේවත් අපේ රට හැල්ලු කරන්න හොඳ නෑ කියලා. හැබැයි මං හිතන්නේ ඒක අපේ JP සහෝදරවරුන්ට නම් ඒක තේරෙන්නේ නැතුව ඇති. මොකද ඒ කාලේ ඉඳන්ම පිටරටට ගියොත් කරන්නෙම අපේ රට ගැන වැරදි කතා කියන එක. නාමල් රාජපක්ෂගෙන් ඉගෙන ගන්නවාලා කොහොමද රාජතාන්ත්‍රිකව වැඩ කරන්නේ ආණ්ඩුවද විපක්ෂයද කියලා වැඩක් නැහැ. මොකද රටෙන් එළියට ගියාට පස්සේ අපි හැම වෙලේම ඉන්නේ අපේ රට පැත්තේ. ඒක ඉගෙන ගන්න ඔයාලත් ඒක ඔයාලගේ අනාගතයට හොඳයි.